හැන්දෑවේ නිදා ගන්නකොට හැමදාම අපි නිදාගන්නේ උදේට මොකක් හරි ඔළුවේ තියාගෙන නෙමෙයිද? හරි පීඩණයෙන් මිනිස්සු ගෙවල් වල ඉන්නේ. මේ ආත්මේ තරහකාරයෝ ඉන්නකොට හිතිලා නැද්ද පෙර කරපු අකුසල් කියලා? මේ ආත්මේ වෛරක්කාරයෝ ඉන්නකොට හිතිලා නැද්ද මම මේ පෙර කරපු පව් කියලා? හැම එකක් තුලදීම එහෙම දකින්න පුරුදු වෙන්න. සබ්බ පාපස්සා කරන කුසලස්ස උපසම්පදා සියලු පව් නොකළ යුතුය. සියලු පව්. දැන් මේ අම්මලා තාත්තලා හිතන් ඉන්නේ ලබනාත්මේ කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැද්ද? හරි දුර්ලභයි. අතිශය දුර්ලභයි. බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා ආනන්ද මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි තියෙන අරුමේ. මොකක්ද අරුමේ? මිනිස්සු වෙලා ඉපදිලා ඉඳලා නැවත මනුෂ්‍යාත්භාවය ලබන එක. ටික ටික පුරුදු වෙන්න. ඔය පීඩාකාරී ජීවිතය තුලදී හැන්දෑවේ නිදා ගන්නකොට බැරි වෙයිද විනාඩි 5ක් විතර මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න? විනාඩි 5ක් මම කියනවට කරන්නකෝ. මුළු ලෝකෙටම. දැන් ඔය ඇත්තන්ගේ දැනටත් හිතවල ඉන්නව නේද? ඔවුන්ගේ මලගෙදරකටවත් යන්නේ නැහැ කියලා හිතාගෙන නැද්ද? ඕන තරම් ඇති. පැත්තවත් බලන්නේ නැහැ කියලා. ඔය කියනව නේද ඔවුන්ට ඔහොම වෙලා මදි කියලා. අපූර්වට කියනවනේ ඔවුන් විඳවන්න ඕන කියලා. කටට ආපු පළියට කියවන්න එහෙම නැහැ එක එක ඒවා. ඔව් අන්තිමේ විඳවන්න වුණා. අර කියපු අපිද විඳවන්න ඕන ඒවාට හේතු වෙච්ච මිනිස්සුද විඳවන්න ඕන? කියපු අපි විඳවන්න එපා. ඒ නිසා පින්වත්නි හෙට ඉඳන් මම මේ තරුණ දූ දරුවන්ට කියන්නේ සංසාරේ මට කවදාවත් වෛරක්කාරයෝ හම්බෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න. අද ඉඳන් පතන්නකෝ. මේක ටික ටික හරි ඉවර කරගන්න බෑ. මේක වැඩි කරගන්න ඕන අඩු කරගන්න ඕන. මේක ගෙවා ගන්න ඕන. අපි මොකද කරන්නේ? කනවා කියාගත්ත වෙලේ ඉන්නේ හැම වෙලේම. බත්මාළු පිණි නෙමෙයි. තරහකාරයෝ. මැරියම් කියලා කියාගත්ත ගමන්ම නේ. අපූර්වට කියනවනේ තොපේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. මේ පැතිවල නම් එහෙම කියන්නේ නැති වෙයි සමහරට. බොහෝ පැතිවල දෙස් දෙවල් දෙනවා. මිනිස්සු කොහොමද අනේකගේ විපත පතන්නේ? හෙට ඉඳන් එහෙම කියන්න එපා. හතුරෙකුටවත් දොස් කියන්න එපා. මොකද අපි බෞද්ධයෝ. අපේ හිතේ තියෙන්න ඕනේ නපරෝ පරං නිකුබ්බේත කොහොමද පැහැදිලි කරන්නේ? නාති මඤ්ඤේත කච්චින කංචි භවති චින්තිතම්පි කිසිවෙක් කිසිවෙකුට මේ ලෝකේ වෛර නොකරේවා. හිතන දේ වෙන්නේ නැහැ. නින්දා නොකරේවා. වෙන දේ හිතාගන්න නොකරේවා. එහෙම නෙමෙයි. ඉතින් බැරිද මේ දායකයන්ට එහෙම ඉන්න? මැරෙනකොට මොකක්ද මතක් වෙන්න ඕන? මම මේ ටික මෙහෙම කියන්න හේතුවක් තියෙනවා. ඔය දැන් අතේ පයේ හයිය තිබ්බට ඔය හතරහන්දි වළංගු තිබ්බට සමහර දේවල් වෙනවා එක සෙනෙකින් මේවා වෙනස් වෙනවා. එක සෙනෙකින්
අපිට බිරිඳ නැති වෙන්න පුළුවන්. දරුවෝ නැති වෙන්න පුළුවන්. අපිට අපි නැති වෙන්න පුළුවන් පින්නතුනේ.